අද මම ඇවිල්ලා ඉන්නේ සිංගප්පූරුවේ තියෙන තවත් ලස්සන තැනකට. මේ තමයි බෙඩොක් රිසර්වොයර් එක. බෙඩොක් රිසර්වොයර් එක කියලා කියන්නේ ස්වභාවිකව පිහිටපු ජලාශයක් නෙමෙයි. මේක 1986 දී තමයි වැඩ ඉවර කරලා ලස්සන ජලාශයක් විදිහට සංචාරකයන්ට සංචාරය කරන්න සුදුසු තැනක් විදිහට හදලා තියෙන්නේ 1986 වෙනකොට. 1986ට කලින් බෙඩොක් රිසර්වොයර් එක කියලා කියන්නේ ගල් සහ වැලි ගන්න කැනීම් කරපු තැනක්. නැත්නම් ගල් වලක් කියලා කියන්න පුළුවන්. පැහැදිලි අහසක් තියෙන හවසක ඉර බැහැගෙන යනවා බලාගෙන ඉන්න ගොඩක් අය මෙතෙන්ට එනවා. අද අහස පොඩ්ඩක් අඳුරුයි වැහිබර කාලගුණයක් තියෙන්නේ. හැබැයි වුණාට මේ ජලාශයට තියෙන සුන්දරත්වය නම් අඩුවක් නැහැ. ඔයගලන්ට පුළුවන් පවුලේ අයත් එක්ක ඇවිදින්න යන්න, ඔයගලන්ගේ සූරතල ඇවිද්දවන්න, දුවන්න, ජොගින්, ඒ වගේම බයිසිකල් පදින්න වගේ ගොඩක් ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි මාළු අල්ලන අයට මාළු අල්ලන්නත් අවසර දීලා තියෙනවා බෙඩොක් රිසර්වොයර් එකේ. හැබැයි වතුරට බහින්න බෑ, පීනන්න බෑ. ඒවත් මතක තියාගෙන එන්න ඕනේ ඔයගොල්ලෝ මේ ජලාශය ළඟට එනවා නම්. ජලාශය දැම්මේ තැනින් තැන මේ වගේ දැන්වීම් පුවරු දාලා තියෙනවා. ඔයගොල්ලෝ කළ යුතු සහ නොකළ යුතු දේවල් දැනගන්න.